අයිබෝවන් සියලුම දුවා දරුවන්ට අද මම ඔයාලට ජියෝනිරු ක්ලාස් එක මගින් අරගෙන එන්නේ සිතියම් පිළිබඳ සියලුම ඔබට අවශ්‍ය වන සියලුම තොරතුරු ටික අද මම ඔබට කියා දෙන්නයි යන්නේ. ඒ කියන්නේ මුලින්ම අපි හඳුනගමු සිතියමක් කියන්නේ මොකක්ද කියලා. ඔබ දන්නවා සබා ධර්මයා විසින් නිර්මාණය කරන දේවල් අපි හඳුනා ගන්නවා. භෞතික භූදර්ශනයේ තියෙන දේවල් අපි භෞතික ලක්ෂණ විදිහට දකිනවා. ඒ කියන්නේ කඳු ගංගා ඇලදොල ඊට පස්සේ වනාන්තර රඳු කැලෑ වගේ දේවල් පුතේ අපි හඳුර ගන්නවා සබා ධර්මයා විසින් නිර්මාණය කරපුවා කියලා. ඒක සබා ධර්මයා විසින් නිර්මාණය කරපුවා අපි හඳුර ගන්නවා භෞතික ලක්ෂණ විදිහට. ඊට පස්සේ අපි හඳුර ගන්නවා මිනිසා විසින් ගොඩනගපු දේවල්. ඒ කියන්නේ ගොඩනැගිලි, ජන ආවාස, පන්සල්, පල්ලි, රෝහල් ඒ වගේ මිනිසා විසින් නිර්මාණය කරන ලද දේවල් අපි කියනවා සංස්කෘතික ලක්ෂණ කියලා. එතකොට මේ භෞතික ලක්ෂණත් සංස්කෘතික ලක්ෂණත් යම්කිසි පරිමාණයකට අනුව සැබෑ භූදර්ශනයේ තියෙන සියලුම දේවල් යම්කිසි පරිමාණයකට අනුව දිව්‍යමාන තලයකට ගැනීම තමයි දරුවනේ අපි කියන්නේ සිතියමකට අපි ගන්නවා කියන එක. එතකොට අපි මේකදී වර්ණ භාවිතා කරනවා, සංකේත භාවිතා කරනවා, අක්ෂර භාවිතා කරනවා. ඒතර මේ සියලුම දේවල් වලින් තමයි අපි සැබෑ භූදර්ශනයේ තියෙන සියලුම දේවල් මේකට ඇතුළත් කරන්නේ. මේ ආකාරයෙන් ඇතුළත් කරපු සිතියමක් අපි හඳුනා ගන්නවා මෙන්න මේ විදිහට ඔබ දැකලා ඇති භෞතික භූදර්ශනයේ විදිහට තියෙනවා වනාන්තර තියෙනවා කඳු තියෙනවා ගංගා තියෙනවා ඊට පස්සේ කාන්තාර සාගරය ඒ වගේ ස්ථානයන් පුතේ සබා ධර්මයා විසින් නිර්මාණය කරලා තියෙනවා. ඒතර ඒව මහා පරිමාණයෙන් අපේ භූදර්ශනය තුළ තියෙන්නේ. සබෑ භූදර්ශනයේ තියෙන මහා පරිමාණය. නමුත් අපිට ඒව සිතියමකට ඇතුළත් කිරීමේදී වෙන්නේ අපි ඒක යම්කිසි සංකේතයකට පරිවර්තනය කිරීම. එතකොට ගංගාවක් කියන්නේ මොකද්ද? වනාන්තරයක් කියන්නේ මොකද්ද? ඒකට අපි සංකේතයක් හදාගන්නවා. ඒ විදිහට භෞතික භූදර්ශනයේ තියෙන දේවල් ටික අපි සිතියම් සංකේත මගින් තමයි අපි සිතියම් තලයක දක්වන්නේ. ඒ වගේම දැන් මම ඔයාලට ඉස්සෙල්ලා කියා දුන්නා සංස්කෘතික භූදර්ශනය කියලා. ඒතර සංස්කෘතික භූදර්ශනය කියලා කියන්නේ දුවේ පුතේ මිනිසා විසින් නිර්මාණය කරන ලද දේවල්. ඒ තමයි වගා බිම් වෙන්න පුළුවන්, මාර්ග වෙන්න පුළුවන්, ඊට පස්සේ ගොඩනැගිලි වෙන්න පුළුවන්, වරායන් වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ මිනිසා විසින් ගොඩනගන ලද එතකොට ජනාවාස, මාර්ග, පන්සල්, පල්ලි ඒ වගේ ස්ථානයන් වෙන්න පුළුවන්. ඒවා අපි කියනවා මොනවා කියලාද? සංස්කෘතික භූදර්ශනයට යත් කියලා. ඒ වගේම සිතියම කියන දේ දරුවනේ අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි තේමා සිතියම්, මූලාක්ෂණ සිතියම්. එතකොට අපි බලමු තේමා සිතියමක් කියන්නේ මොකක්ද කියලා. ඔබ දන්නවා තේමා සිතියමක් කියන්නේ දරුවනේ එක් තේමාවක්. ඒ කියන්නේ නිශ්චිත තේමාවක් පදනම් කරගෙන අපි හිතමු යම්කිසි රටක ජන සංඛ්‍යාව. එතකොට ඒ සිතියමෙන් පෙන්වන ජන සංඛ්‍යාව සම්බන්ධයෙන් පමණයි. ඊට පස්සේ අපි හිතමු ඒ රටේ ස්වභාවික වෘක්ෂලතාව කොහොමද තියෙන්නේ? ඒ රටේ කොහොමද අපි හිතමුකෝ ඇමරිකාව කියලා. ඒතර ඇමරිකාවේ තියෙන මාර්ග පද්ධතිය කොහොමද තියෙන්නේ? ඊට පස්සේ භූමි පරිභෝග රටාව කොහොමද තියෙන්නේ? අන්න ඒ වගේ තේමාවෙන් තේමාවට එක් සිතියමක එක් තේමාවක් විතරක් නිරූපණය කිරීම අපි කියනවා තේමා සිතියම් කියලා. ඊට පස්සේ මේ බලන්න දැන් මේ ලංකාව ගන්නකො ලංකාවේ මේ තියෙන උඩින්ම දාලා තියෙන පොතේ ජන සංඛ්‍යා ව්‍යාප්ති සිතියම. ඊට පස්සේ අප්‍රිකාවේ භූදර්ශනය, භූෂමතාවය. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ මාර්ග ජාලය. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය, ශ්‍රී ලංකාවේ රබර් වගාව, ඊට පස්සේ දේශපාලන බෙදීම් දැක්වෙන සිතියමක් ඕස්ට්‍රේලියාවේ, ඊට පස්සේ ආසියාවේ ජනගණන්තය. ඒ වගේ පොතේ අපිට යම්කිසි ප්‍රදේශයක එක් දෙයක් පමණයි මේකෙන් නිරූපණය කරන්නේ. එතකොට ඔයාලා දන්නවා 10 11 12 13 දුවා දරුවන්ට අවශ්‍ය වෙනවා මේ සිතියම් වර්ග හඳුනා ගැනීම. එතකොට මම හිතන්නේ ඔබට මේ සිතියම් වර්ග කිරීම අනුව තේමා සිතියමක් කියන්නේ මොකක්ද කියන එක වැටහෙනවා ඇති. අපි යමු දැන් ඊට පස්සේ භූලක්ෂණ සිතියමක් කියන්නේ මොකක්ද කියලා. මම ඔයාලට කිව්වා මුලින්ම අපේ මේ සැබෑ භූමියේ තියෙනවා මිනිසා විසින් ගොඩනගන දේවල් ඒ වගේම සබා ධර්මයා විසින් නිර්මාණය කරන ලද දේවල්. මේ දෙකේම නිර්මාණය කරන ලද දේවල් අපි 150,000 සිතියම් නැත්නම් මේ භූලක්ෂණ සිතියම් මගින් නිරූපණය කිරීමක් තමයි සිද්ධ කරන්නේ. එතකොට අපි හිතමු
යම්කිසි ප්‍රදේශයක තියෙන මාර්ග රටාව, භූමි පරිභෝග රටාව, භූ විෂමතාවය, ජල වහනය මේ වගේ සියලුම අන්තර්ගතයන් ටික මේ සිතීම තුළින් අපට නැත්නම් අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොට භූලක්ෂණ සිතියමකින් පුළුවන් පොතේ යම්කිසි ප්‍රදේශයක තියෙන සංස්කෘතික ලක්ෂණ, භෞතික ලක්ෂණ සියලුම දේවල් නිරූපණය කිරීම. අපි දැන් බලමු සිතියමක තිබිය යුතු මූලික ලක්ෂණ මොනවාද කියලා. ඇත්තටම සිතියමක් අපට නිවැරදිව අවබෝධ කරගන්න නම් දිශාව කියන දර්ශකය ඉතාමත් වැදගත් වෙනවා. ඔබ දන්නවා මේ ආකාරයට අපට උතුර, සැබෑ උතුර, චුම්බක උතුර, ජාල උතුර කියලා උතුරවල් කොටස් තුනකින් අපිට හඳුනා ගන්න පුළුවන්. ඇත්තටම සැබෑ උතුර දක්වන්නේ තරු ලක්ෂණයකින්. ඊට පස්සේ MN කියන නැත්නම් මැග්නටික් නෝත් කියන එක චුම්බක උතුර දක්වන්නේ ඊතලේ එක පැත්තක් විතරයි දක්නට ලැබෙන්නේ. ඊට පස්සේ ජාල උතුර නැත්නම් අපි කියන බ්‍රයිට් නෝත් කියලා. එතන ඒකෙන් පෙන්නන්නේ ඊතලයක හිසක් විතරයි. එතකොට මේ තුන අපට අවශ්‍ය වෙනවා සිතියමක් නිවැරදිව දිශාගත කරන්න. ඒ වගේම පොතේ සිතියමක අඩංගු තවත් ලක්ෂණයක් තමයි පරිමාණය කියලා කියන්නේ. ඒ කියන්නේ සැබෑ භූමිය සහ සිතියමේ දුර අතර පවතින අනුපාතය අපි කියනවා පරිමාණය කියලා. එතකොට මේ පරිමාණය සැබෑ භූමියේ විශාලත්වය පිළිබඳ අවබෝධ කර ගැනීමට ඉතාමත් උපකාරී වෙන සාධකයක් විදිහට දකින්න පුළුවන්. ඔබ දන්නවා 1/50000 සිතියම ගොඩක් වෙලාවට ඔබට අධ්‍යයනය කරන්න හම්බ වෙන්නේ. එතකොට 1/50000 කියන එකේ තේරුම තමයි දරුවනේ 1 සෙන්ටිමීටරයක් තුරට සැබෑ භූමියේ තියෙන සෙන්ටිමීටර් 50000ක දේවල්. සමහර විට ගංගා වෙන්න පුළුවන්, මාර්ග වෙන්න පුළුවන්, ජනාවාස වෙන්න පුළුවන්, භූමි පරිභෝග වෙන්න පුළුවන්. ඒ සෙන්ටිමීටර් 50000ක් තුර තිබෙන සියලුම දේවල් අපි ද්විමාන තලයේ 1 සෙන්ටිමීටරයක් තුරට ඇතුළත් කරනවා. අන්න ඒක තමයි අපි කියන්නේ 1/50000යි කියලා. ඒක 1/50000 සිතියම් වලදී කිලෝමීටරයක් අපි පෙන්නනවා සෙන්ටිමීටර් 2කින්. ඒක හොඳට අවබෝධ කරගන්න ඕනේ. ඒ කියන්නේ සෙන්ටිමීටර් 2කින් තමයි අපි කිලෝමීටරයක අපසයක තියෙන දේවල් ඇතුළත් කරන්නේ. එතකොට මේකේ තියෙන 1/50000 1 ලක්ෂය කියලා. මේ පරිමාණය එන්න කුඩා වෙනවා. 1 ලක්ෂය කිව්වහම පුතේ 1 සෙන්ටිමීටරයක් තුලට අපි ඇතුළත් කරන්නේ සැබෑ භූමියේ සෙන්ටිමීටර් ලක්ෂයක් තුලක තියෙන දේවල්. එතකොට අපිට හරිම අපහැදිලි මේ පෙන්වන සිතියම. දැන් 1/50000 සිතියම බලන්න මේ 1/50000 සිතියම පුතේ ටිකක් පැහැදිලිව පේනවා. නමුත් 1 ලක්ෂ සිතියම ඊට සාපේක්ෂව ඉතාමත් අපහැදිලි බවක් දක්නට ලැබෙනවා. ඒ වගේම සිතියමක පරිමාණය කියන එක ඉතාමත් වැදගත් වෙනවා. පුතේ පරිමාණය අපිට දක්වන්න පුළුවන් රේඛීය පරිමාණය, වාචික පරිමාණය හා පරිමාණ අනුපාත නැත්නම් භාග විදිහට දක්වන්නත් පුළුවන්. ඔයාලට මම දැන් ඉස්සෙල්ලා කිව්වා සෙන්ටිමීටර් 2කින් අපි සැබෑ භූමියේ කිලෝමීටරයක් තමයි නිරූපණය කරන්නේ. එතකොට මේ විදිහට අපි සෙන්ටිමීටර් 10ක ඉරක් ගහලා ඊට පස්සේ සෙන්ටිමීටර් 2න් 2ට මේ විදිහට අපි 0.1 2 3 4 කියලා ඒ විදිහට නම් කරන්න ඕනේ. ඊට පස්සේ පළවෙනි සෙන්ටිමීටර් 2 අණු කොටස් 10කට බෙදලා මේ විදිහට අපි රේඛීය පරිමාණය නිර්මාණය කරන්න ඕනේ. ඊට පස්සේ අපිට මේක පුතේ ලියන්න පුළුවන් වාචික පරිමාණය කියන්නේ සෙන්ටිමීටරයකින් කිලෝමීටර භාගයක් වගේ ඒ විදිහට ලියන්න පුළුවන්. සෙන්ටිමීටරයකින් කිලෝමීටර භාගයක් දක්වනවා කියලා අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ පරිමාණ භාගය කියලා කියන්නේ 1/50000 කියන එක 1/25000 කියන එක අනුපාතයක් විදිහට දැක්වීම දක්වන්න පුළුවන්. මම දැන් ඔයාලට කිව්වා සිතියමකින් කෙරෙන දරුවනේ අපිට වර්ණ සංකේත අක්ෂර මගින් තියෙන දේවල් අපි යම්කිසි සූචකයකින් තමයි අපි මේ සංකේත හඳුනගන්නේ. දැන් සෑම සිතියමකම පුතේ අපි සූචකය කියන එක දානවා. මොකද සිතියමේ අන්තර්ගත වෙලා තියෙන මොනවද කියලා අපි දන්නේ නැති නිසා. එතකොට අපිට සූචකය මගින් පුළුවන් වෙනවා මේ සිතියමේ මොනවද අන්තර්ගත වෙලා තියෙන්නේ කියලා බලා ගන්න. දැන් මේ බලන්නකො මේක රෝස පාටින් තියෙන මොකද්ද? තද පාටින් තද රතු පැහැයෙන් තියෙන මොන වගේ අගයක්ද? ජනසංඛ්‍යා මේ ලංකාවේ ජනසංඛ්‍යාව දක්වලා තියෙන 2018 වෙනකොට එතකොට ජනසංඛ්‍යාවෙන් දල උපත් අනුපාතකය. අඩුම දල උපත් අනුපාතකයක් තියෙන කොයි වගේ ප්‍රදේශවලද? ඒ වගේ අපිට
ඒ වර්ණය අනුව හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පුතේ භූලක්ෂණ සිතියන් නිර්මාණය සඳහා තීරයක් මර්කරයට ප්‍රක්ෂේපණයෙන් තමයි යොදාගෙන තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. මේ ආකාරයෙන් මම ඔයාලට කිව්වා සිතියමක ප්‍රධාන වශයෙන් භෞතික හා සංස්කෘතික ලක්ෂණ අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි භෞතික ලක්ෂණ කියන්නේ භූෂමතා, ජලවහනය, ස්වභාවික වෘක්ෂලතා. සංස්කෘතික ලක්ෂණ කියන්නේ ජනාවාස, වගාවන්, මම්මාවත්, මායිම්, ඒ වගේම සංචාරක තොරතුරු. ඔයාලා දන්නවා ඔයාලට භූලක්ෂණ සිතියමක නිරූපණය වන ලක්ෂණයන් ඔයාලට කොටස් වලට බෙදලා දීලා තියෙනවා ප්‍රධාන මාතෘකා 8ක් යටතේ. ඒ තියෙන මේ මාතෘකා 8. ඒ වගේම අපිට භූලක්ෂණ සිතියමකින් ඛණ්ඩාංක වර්ග දෙකක් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි ගෝලීය ඛණ්ඩාංක. ඔයාලා දැකලා ඇති පුතේ කළු පැහැ ලකුණක්. ඒ කියන්නේ අර ධන ලකුණකේ අක්ෂාංශ දේශාංශ ඡේදන වන ස්ථාන භූලක්ෂණ සිතියම් වල දක්වලා තියෙනවා. ඒ වගේම ජාතික ඛණ්ඩාංක නිල් පාට කොටු දෙලක් මගින් ජාතික ඛණ්ඩාංක නිරූපණය කරලා තියෙනවා. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ සිටියම මෙන්න මේ ආකාරයට 1,50,000 කොටස් 92කින් තමයි පුතේ අපි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ පිදුරු තලාගල කන්ද මූල ලක්ෂ්‍ය කරගෙන අපි සිටියම් කොටස් 92ක් නිර්මාණය කරලා තියෙනවා. මේකදී පළවෙනි සිටියම් අංකයේ විදිහට මණිපායි කියන අංකය තමයි පළවෙනියට තියෙන සිතියම් කොටස විදිහට අංක 92 විදිහට තියෙන්නේ තංගල්ල සිතියම් කොටස. එතකොට දැන් අපේ ලංකාව පුතේ මේ පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා 432ක් දුර දිග ප්‍රමාණයක් තියෙනවා. එතකොට අපි මේක සෙන්ටිමීටර් දෙකෙන් වැඩි කරොත් 868ක් මේ විශාල සිතියමක් තමයි පරිහරණය කරන්න ඕනේ. දැන් මේ පරිහරණයේ අපහසුතාවය නිසා තමයි මේ ආකාරයට අපි 1,50,000 කොටස් 92කට බෙදලා තියෙන්නේ. එතකොට සෑම නගරයක්ම අහුවෙන විදිහට තමයි අපි මේ විදිහට කොටස් 92කට බෙදලා තියෙන්නේ. මෙන්න මේ ආකාරයට තමයි පුතේ අපි භූලක්ෂණ සිතියම් නැත්නම් 1,50,000 සිතියම් පදනම් මූලය විදිහට පිදුරු තරාගල කන්ද මෙන්න මේ විදිහට නම් කරලා තියෙනවා. ඒකෙන් කිලෝමීටර් 25න් 25ට උතුරට සහ කිලෝමීටර් 40න් 40 නැගෙනහිරට වන විදිහට කොටු 92ක කොටු දෙකක් ලංකාව තුළ නිරූපණය කරලා තියෙනවා. ඒ කියන්නේ 25යි 40යි කිලෝමීටර් 25ක් සහ 40ක් කියන වපසරයක එක් මේ කොටසක් නිරූපණය කරලා තියෙනවා. ඒ කියන්නේ එක කොටසක දිගපල්ල ගත්තොත් කිලෝමීටර් 25යි 40යි. ඒක සෙන්ටිමීටර් වලට ගත්තොත් 50යි 80යි. හරි? ඒතර අපි එක දෙකෙන් වැඩි කරන්න ඕන සෙන්ටිමීටර් කරනවා නම් මෙතෙන්ද පුතේ මෙන්න මේ දේ වැදගත් වෙනවා. ඔයාලගෙන් ගොඩක් වෙලාවට විභාගෙදී අහනවා 1,50,000 සිතියම් කොටසක වර්ගඵලය වන්නේ කොපමණද කියලා. එතකොට ඔබ දැනගන්න ඕනේ 25 40න් වැඩි වුණාම පස්සේ වර්ග කිලෝමීටර් 1000ක වපසරියක කොටුවක් තමයි හැදෙන්නේ. එතකොට 1,50,000 සිතියම් කොටසක වපසරිය නැත්නම් වර්ගඵලය අපිට හඳුනා ගන්න පුළුවන් මේ කොටසක 1000යි කියන එක. ඔබට මම දැන් කිව්වා ඉස්සෙල්ලා අපේ පාද මූල ලක්ෂ්‍ය විදිහට පදනම් මූලයේ විදිහට ව්‍යාජ මූල ලක්ෂයක් තියෙනවා මේ නිර්දිග සාගරයේ. ඒ වගේම පිදුරු තලාගල තමයි මූල ලක්ෂ්‍ය වෙලා එතන ඉඳන් කිලෝමීටර් 200ක් බටහිරට සහ දකුණට නිර්මාණය කරලා ඒ දෙක හමු වෙන ස්ථානය තමයි අපි පදනම් මූලය කියලා විදිහට අරගෙන තියෙන්නේ. ඒ වගේම සෑම සිතියමකම පුතේ කිලෝමීටර් 5න් 5ට ජාතික මෙට්‍රික් ඛණ්ඩාංක ලකුණු කරලා තියෙන මේ සිතියම් වල. ඊටසේම රේඛා කැපෙන ස්ථාන තමයි අපි කිව්වේ නිල් පාටින් ඇඳලා තියෙනවා කියන එක. දැන් අපි 1,50,000 සිතියම් වල පුතේ අපිට හඳුනා ගන්න පුළුවන් මුහුණත තොරතුරු සහ පරයන්ත තොරතුරු කියලා. මෙන්න මේ විදිහට මේ තියෙන්නේ පුතේ සිතියමක වටේ තියෙන කොටස තමයි අපි කියන්නේ මේ පරයන්ත තොරතුරු කියලා. ඊපස්සේ ඇතුළත තියෙන තොරතුරු තමයි අපි කියන්නේ සිතියමේ මුහුණත කියලා. එතකොට මේ වටේම තියෙන කොටස් වල තියෙන දේවල් පරයන්ත තොරතුරු විදිහට අපි කියන මුලින්ම තියෙන ඒ ලකුණෙන් පෙන්නනවා සිතියමේ වර්ගය. ඊට පස්සේ සිතියමේ නම, ඊට පස්සේ සිතියමේ අංකය.
ඔය වගේ ලක්ෂණයන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම සිතියම් වර්ගය, සිතියමේ නම, සිතියමේ අංකය ඒ විදිහට ඉහළ වටතීරුවේ දක්වලා තියෙනවා. ඊට පස්සේ වටතිරුවේ පහළ දක්වන පුතේ මේ පහලින් පරිමාණය එකට 50000ද කොහොමද කියලා දානවා. ඊට පස්සේ සූචකයක් දානවා, සූචකය දානවා. ඊට පස්සේ දිශාව දානවා, යාවද සිතියම් පිළිබඳ මේ සටහන දානවා. පරිපාලන මායිම් දක්වන සටහන දානවා. ඒ වගේ ලක්ෂණයන් දක්නට ලැබෙන්නේ එතකොට පහළ වටතිරුවේ. ඊට පස්සේ සිතියම් මුහුණත කොටසේ තමයි දරුවනේ තියෙන්නේ. භෞතික ලක්ෂණ සහ සංස්කෘතික ලක්ෂණ. ඒ කියන්නේ මෙන්න මේ ටික භූරූප, ගංගා, වනාන්තර, තනබිම්, ලඳු කැලෑ, පාෂාණ උද්ගත අනේ භෞතික ලක්ෂණ සංස්කෘතික ලක්ෂණ විදිහට පරිපාලන මායිම්. ඔයාලා දන්නවා පරිපාලන මායිම් විදිහට දිස්ත්‍රික්, පළාත්, ග්‍රාම සේවා, රසේ ග්‍රාම නිලධාරී, කොට්ටාස මායිම් ඒ වගේ මායිම් වර්ග තියෙනවා. ඊට පස්සේ මාර්ගයක් තියෙනවා. A ශ්‍රේණීය මාර්ග, B ශ්‍රේණීය මාර්ග විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ජනාවාස, බගාබිම්, රජයේ ගොඩනැගිලි ඒ වගේ දේවල් පුතේ අපි සංස්කෘතික ලක්ෂණ විදිහට මිනිසා විසින් ගොඩනගන දේවල් හඳුනා ගන්නවා. ඊට පස්සේ ඇතුළු මායිම් තීරුව දැක්කන තොරතුරු තමයි අක්ෂාංශ දේශාංශ කියන ඒවා. ඒ කියන්නේ පුතේ අක්ෂාංශ දේශාංශ කැපෙන ස්ථාන අප මං කිව්වා කළු පාට කතරකින් පෙන්නනවා කියලා. ඒක නිල් පාට දේවයෙන් පෙන්වන්නේ ජාතික ඛණ්ඩාංක. ඒ වගේම මාර්ගවල ගමනාන්ත වලට තියෙන දුර ඒ වගේ දේවල් අපිට දක්වන්න පුළුවන්. මෙන්න මේක හොඳට අහගන්න හැමෝම. මම දැන් ඉස්සෙල්ලත් ඔයාලට කියා දුන්නා සිතියමක දිග බලල අහලා ඒ සිතියමේ වර්ග ප්‍රමාණය අහනවා දරුවනේ. සෙන්ටිමීටර් වලින් ඇහුවොත් සෙන්ටිමීටර් වලින් අපි උත්තරේ දෙන්න ඕනේ. කිලෝමීටර් වලින් ඇහුවොත් කිලෝමීටර් වලින් දෙන්න ඕනේ. උත්තරේ දෙන්න ඕනේ. එතකොට දැන් මේ සිතියමේ දිග මම කියවනේ සෙන්ටිමීටර් 80ක් කියලා. දැන් සෙන්ටිමීටර් 50ක් තමයි පළල වෙන්නේ. එතකොට මේ 40යි 25 දෙකෙන් වැඩි වෙලා තමයි මේ අගය ඇවිදින් තියෙන්නේ. එතකොට වර්ග සෙන්ටිමීටර වලින් උත්තරේ දෙනවා නම් පුතේ 80 50න් වැඩි කරලා තමයි අපි උත්තරේ දාන්නේ. එතකොට 4000යි වර්ග සෙන්ටිමීටර මේ 1/50000 භූලක්ෂණ සිතියමක එක කොටසක වර්ගඵලය. නමුත් අපිට මේක කිලෝමීටර වලින් දෙන්න උත්තරේ අහනවා නම් 40 25න් වැඩි කරලා 1000යි කියන එක තමයි අපි උත්තරේ විදිහට දෙන්න ඕනේ. එතකොට හොඳට මතක තියාගන්න. මෙතන අපි දෙන්න ඕනේ වර්ග කිලෝමීටර 1000යි කියන එක. ඒ වගේම පුතේ අපි සිතියමක් අධ්‍යයනය කරනකොට සිතියම අපි දිශාගත කරනවා. ඒ කියන්නේ උතුරු මායිම මේ උතුරින්ම තියෙන එකට අපි කියනවා උතුරු මායිම කියලා. ඊට පස්සේ උපුල්, ඊළඟ, නැවේ, ගිහින්, ධම්මි, නිදිද, බලා, වරෙන් කියන අර අපි පොදුවේ තියෙනවනේ අපි දිශා හඳුනා ගන්න විදිහ. අන්නේ ආකාරයට අපිට පුළුවන් පුතේ මේ සිතියම දිශාගත කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් සිතියමේ මේකේ තියෙන දේවල් මෙහෙම කාර්තු වලට බෙදලා හෝ අර්ධ වශයෙන් බෙදලා හරි සිතියම විවරණය කරන්න. ඔබ දන්නවා 10 11 දරුවන්ට වඩා A level කරන දරුවන්ට පුතේ සිතියම් විවරණය කරන්න එනවා. එතකොට සිතියම් විවරණය කරන්න ආවොත් ඔබට ඉතාමත් පහසුයි මේ විදිහට සිතියම කාර්තු විදිහට බෙදලා මේක විවරණය කිරීම. එතකොට ඔබට සියලුම දේවල් අපිට විස්තර කරගන්න පුළුවන්. එතකොට මේ තියෙන පුතේ භූලක්ෂණ සිතියම් වල භාවිතා වෙන සංකේත මං කිව්වා මායිම් තියනවා කියලා. ඔබ හොඳට අධ්‍යයනය කරන්න ඕනේ මායිම් වල තියෙනවා ධනයි ඍණ දෙකයි කියන්නේ පළාත් මායිම, ධනයි ඩොට් එකයි කියන්නේ දිස්ත්‍රික් මායිම, ඍණයි ඩොට් 3යි කියන්නේ උපදිසාපිත කොට්ටාස මායිම, ග්‍රාම සේවා නිලධාරී මායිම ඍණයි ඩොට් 2යි, නගර සභා සීමා රතු පාටින් කඩිර, ඊට පස්සේ රක්ෂිත සහ අභය භූමි කළු පාට ඩොට්. ඒ විදිහට තමන් ඒ විදිහට පුතේ අධ්‍යයනය කරලා මතක තියාගන්න. එතකොට අපි දන්නවා සිතියමක් දැක්ක ගමන් මෙන්න මේ ප්‍රදේශයේ තියෙන මෙන්න මේ මායිම. පළාත් මායිම, දිස්ත්‍රික් මායිමද මේව හොඳට අහනවා. ඒක නිසා ඔබ හොඳින් අධ්‍යයනය කරන්න මේ සිතියම් සංකේත. එතකොට ඔබට මේ සිතියම ඉතාමත් පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේ මේ විදිහට ඒකීය මාර්ග, ප්‍රධාන මාර්ග වගේම පුතේ දුම්රිය මාර්ග තියෙනවා, පුළුල් ඒකීය, පුළුල් ද්විතීය, පටු ඒ වගේ මාර්ග දකින්න පුළුවන්. ඒ වගේ මේ පැත්තේ තියෙන පුතේ වගාවන්. එතකොට අපි දන්නවා අපේ ප්‍රදේශවල වී තියෙනවා, තේ තියෙනවා, රබර් තියෙනවා, පොල් තියෙනවා. එතකොට ඒ වගේ දේවල් අපි නිරූපණය කරන්න ඔබ මොහොතට මතක තියාගන්න මෙන්න මේ සංකේත තියෙනවා. එතකොට මේ සංකේත ඒ විදිහටම තියෙනවා නම් තමයි අපි නිවර්දිව අපිට අධ්‍යයනය කරන්න පහසු වෙන්නේ. ඊට පස්සේ ජල වහනය හා භූෂමතාය යටතේ අපිට මාතෘකා අර්ථයම දීලා තියෙනවා.
වැව පාළු වැව වැවයි පාළු වැවයි අපි හඳුනගන්නේ පුතේ පාළු වැවේ මෙහෙම වතුර නැහැ සුදු පාටයි පිරුණු වැව මෙහෙම නිල් පාටින් දක්නට ලැබෙනවා. ඒ භූෂමතා ලක්ෂණ අර්ථය පුතේ අපි ගොඩක් වෙලාවට කඳකර භූ දර්ශනයක්ද නැත්නම් තැන්තලා භූ දර්ශනයක්ද රැළවීමක්ද කියලා හඳුනගන්නේ මේ සමෝච්ච රේඛා මගින්. ඒක නිසා සමෝච්ච රේඛා හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ ඔබ සිතියමක් අධ්‍යයනය කරනකොට. ඒ විදිහට අපිට සිතියමේ තියෙන මොන කඳුකර භූදර්ශනයක්ද බෙරළබඩ භූදර්ශනයක්ද ඒ වගේ අපිට අධ්‍යයනය කිරීමේ පහසුව තියෙනවා. මම මුලින් ඔබ සියලු දෙනාටම කියා දුන්නා 1.50000 කියලා කියන්නේ 1 සෙන්ටිමීටරයක් තුරට සෙන්ටිමීටර් 50000ක් ඇතුළත් කිරීම කියලා. එතකොට මීටරයක් කියන්නේ පුතේ සෙන්ටිමීටර් 100ක්. ඒක හොඳට තේරුම් ගන්න. ඉතින් කිලෝමීටරයක් කියන්නේ මීටර් 1000ක්. කිලෝමීටර එකක් සෙන්ටිමීටර් කීයද කියලා බලන්න අපි 100 වැඩි කරන්න ඕනේ 1000න්. ඒතර කිලෝමීටරයක් කියලා කියන්නේ සෙන්ටිමීටර් ලක්ෂයක්. තේරෙනවද? ඒතර කිලෝමීටර් භාගයක් කියන්නේ අපි සෙන්ටිමීටර් 50000. සෙන්ටිමීටර් එකකින් අපි කිලෝමීටර් භාගයක් තමයි අපි පෙන්눔 කරන්නේ. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් මේක හරියට බලාගත්තාම. දැන් මේ ටික ඔබ අධ්‍යයනය කරලා මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න හැමෝම. එතකොට ඔබට මේවා ටික නිරූපණය කර මේ කොහොමද අපි මේ වගේ තැනක ආවොත් කොහොමද උත්තර ලියන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. මම ඊළඟ වීඩියෝ එකෙන් මේ ටිකට උත්තර කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි සිතියම් වල භෞතික ලක්ෂණ තියෙනවා පුතේ. ඒව තමයි අපි හඳුනගන්නේ භූ විෂමතා ලක්ෂණ. ඒව තමයි අපි කියන සමෝච්ච රේඛා මගින් නිරූපණය කරන ඒවා. සමෝච්ච රේඛාවක් කියලා කියන්නේ සම උස්තැන් යා කරමින් අඳිනු ලබන රේඛා සමෝච්ච රේඛා කියලා අපි හඳුන ගන්නවා. ඒ වගේම මේව දුඹුරු පහෙන් තමයි නිරූපණය කරන්නේ. ඊට පස්සේ ඔයාලා දන්නවා ඇති මේ සමෝච්ච රේඛා නිර්මාණය වෙන්නේ මෙන්න මේ විදිහට සම උස්තැන් යා කරමින් අඳින ලබන රේඛා සමෝච්ච රේඛා විදිහට. ඒ කියන්නේ 1100 සම උස්තැන් තියෙන යා කරමින් අඳින ලබන රේඛාව තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ 1200 උසින් අඳින තියෙන රේඛාව තමයි මේ තියෙන්නේ. මේ ආකාරයට අපි සමාන උස්තැන් යා කරමින් අඳින රේඛා සමෝච්ච රේඛා විදිහට හඳුනා ගන්න පුළුවන්. ඔයාලා දැන් දකිනවා අවට පරිසරයේ පුතේ තියෙනවා නිම්න තියෙනවා නිරු තියෙනවා. ඒ වගේ ලක්ෂණයන් හඳුනා ගන්න නම් ඔබ නිවැරදිව මේ සිතියම් ලක්ෂණයන් හඳුනා ගන්න ඕනේ කොහොමද අපි අඳින්නේ කියලා. ඒ වගේම නිම්නය කියන එක පුතේ උස් බීම් දෙසට සමෝච්ච රේඛා කාවැදී ගොස් ඇති තියෙන ගිහින් තියෙන භූ ලක්ෂණය අපි කියනවා නිම්නයක් කියලා. ඒ කියන්නේ මේ සමෝච්ච රේඛා උඩු අතර නැරලා තියෙන්න ඕනේ. ඒතර සමෝච්ච රේඛා උඩු අතර නැරලා නම් අපි කියනවා ඒක නිම්නයක් කියලා. ඒ වගේම සමෝච්ච රේඛා පහතට පහත් බිම දෙසට නෙරා ගොස් ඇති තැන අපි කියනවා නිරුවක් කියලා. මේ උඩු අතර නිරුව නිම්නය මේ තියෙන පහතට නිරලද නිරුව. ඔබ හඳුනා ගන්න ඕනේ පුතේ සමෝච්ච රේඛා මගින් අපි තැනතලා බිමක් සහ කඳුකර භූ දර්ශනයක් හඳුනාගන්නේ කොහොමද කියලා. තැනතලාවක සමෝච්ච රේඛා ඉතාමත් අඩු වශයෙන් තමයි දක්නට ලැබෙන්නේ. ඒ කියන්නේ සමභූමියනේ සමභූමිය එතකොට එකක් දෙකක් ඒ උස්තැන් ආකාරයෙන්ම ඇදලා තියෙනවා නැතුව ගොඩාක් කියන්නේ සංකීර්ණ භූ දර්ශනයක් නැති නිසා සමෝච්ච රේඛා ඉතාමත් අඩුවෙන් තමයි තැනතලාවක දක්නට ලැබෙන්නේ. මේ තියෙන පුතේ කඳු වැටියක්. එතකොට කඳු වැටියක් කියුවාම මුදුන් කීපයකින් යුතු පටු දිගටි හැඩෙනුත් උස් ප්‍රදේශයක් අපි කියනවා කඳු වැටියක් කියලා. එතකොට මේ කඳු වැටියේ සමෝච්ච රේඛා ටිකක් ළඟින් යන මේ ආකාරයක් දකින්නත් පුළුවන්. ඊට ඉහළින් පුතේ ළඟ කඳු වැටි තුනක් විතර දක්නට ලැබෙනවා. එතකොට කඳු මුදුන් තුනක් තියෙනවා. කඳු වැටියක් කියන්නේ මුදුන් කිහිපයකින් යුක්ත එකක්. මේ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට කොත් කන්දක් කියන එක මේක පුතේ නිකන් රවුම් හැඩයක් ගන්න කොතක හැඩයක්. ඒතර කොතක හැඩයක් අරගෙන මේක නිරූපණය කිරීම වෘත්තාකාර විදිහට තමයි සමෝච්ච රේඛා නිර්මාණය වෙන්නේ. ඒක හොඳට හඳුනා ගන්න පුළුවන් ඔයාලට. කොත් කන්දක් කිව්වහම සමෝච්ච රේඛා රවුම් හැඩයක්. හරි? ඒ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්.
රැලි බිමක් කියන්නේ දරුවනේ තැනිතලා බිමක තැනින් තැන චූටි චූටි කුඩා කඳු ගැට තියෙනවා. එතකොට අන්න ඒව තමයි අපි කියන්නේ රැලි බිමක් කියලා. ඊට පස්සේ ඔබ දැකලා ඇති කඳුකර භූදර්ශනයන් වල ගොඩක් නුවරඑළිය වගේ ප්‍රදේශවල පඩිපෙළක ආකාරයට පිහිටා ඇති කඳු බෑව්. ඒවා අපි කියනවා හෙල්මලු බෑවුම් කියලා. හෙල්මලු ක්‍රමයට තමයි ගොඩක් වෙලාවට වගාවන්න එහෙම සිද්ධ කරන්නේ. වී වගේ දේවල් වගා කරන්නේ හෙල්මලු ක්‍රමයට. ඒ කියන්නේ කන්දේ තීව්‍රභාවය වැඩි වීම නිසා කන්ද අපි මොකද කරන්නේ? ඒක තීව්‍රභාවය අඩු කරන්න මේ විදිහට පේලි පඩිපෙළක ආකාරයට කන්ද කපනවා. ඒක පහසුවක් වෙනවා ආර්ථික කටයුතු කරන්න. ඊට පස්සේ පුතේ මේ කඳු වැටියක මද බෑවුම සහ දල බෑවුම හඳුනා ගන්න පුළුවන්. මද බෑවුමේදී සමෝච්ච රේඛා ඈතින් ඈතින් පිහිටනවා. දල බෑවුමේදී සමෝච්ච රේඛා ඈත් වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. එක ළඟ යනවා සමෝච්ච රේඛා දල බෑවුමේදී සමෝච්ච රේඛා ඈත් වෙනවා මද බෑවුමේදී. ඊළඟට මේ තියෙන ශීඝ්‍ර බෑවුමක්. ඒ කියන්නේ උස් බිමේ ඉඳන් පහත් බිම දක්වා කෙටි දුරක් ඇතුළත දැඩි බෑවුම් ස්වභාවයක් ගන්න පෙන්වනවා නම් අපි කියනවා දල බෑවුමක් කියලා. මේකෙදි දල බෑවුමේදී වෙන්නේ පුතේ සමෝච්ච රේඛා ඊටම ළඟින් තමයි ගමන් කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඔයාලා. සමෝච්ච රේඛා ළඟින් යනවා නම් ඒකට අපි කියනවා දල බෑවුමක් කියලා. විභාග වලදී පුතේ ගොඩක් වෙලාවට අහනවා උසස් පෙළ දරුවන්ගේ අවතල බෑවුම සහ උත්තල බෑවුම කියන එක. ඒක හොඳට තේරුම් ගන්න. කන්ද පාමුල මද බෑවුමකුත් කන්ද මුදුනට යනකොට සමෝච්ච රේඛා ළඟින් දල බෑවුමකුත් යනවා නම් අපි කියන එක අවතල බෑවුමක් කියලා. දැන් මේ බලන්නකො සමෝච්ච රේඛා ළඟින් ඈතින් ගියේ මද බෑවුමක්. ඊට පස්සේ තමයි ඒක ශීඝ්‍ර බෑවුමක් බවට පත් වෙන්නේ. අවතල බෑවුමක් කියන එක හොඳට තේරුම් ගන්න. කන්ද පාමුල මද බෑවුමකුත් කන්ද මුදුනට යනකොට දල බෑවුමක ලක්ෂණයක් තියෙනවා නම් ඒක අපි හඳුනා ගන්නවා අවතල බෑවුමක් කියලා. ඊට පස්සේ අපි බලමු උත්තර බෑවුමක් කියන්නේ මොකක්ද කියලා. පුතේ උත්තර බෑවුමකදී වෙන්නේ කන්ද පාමුල තීව්‍ර දල බෑවුමක් තියෙනවා. ඊට පස්සේ තමයි මද බෑවුමක් දක්නට ලැබෙන්නේ. එතකොට දල බෑවුම කිව්වම සමෝච්ච රේඛා ලං වෙනවා. මුදුනට යනකොට සමෝච්ච රේඛා ඈත් වෙනවා මද බෑවුමේදී. ඒක හොඳට තේරුම් ගන්න. ඔබට හොඳටම තේරුම් ගන්න පුළුවන් සමෝච්ච රේඛා ළඟින් යනවා නම් ඒක දල බෑවුමක්. ඉහළට යනකොට තමයි මද බෑවුම් ලක්ෂණය දක්නට ලැබෙන්නේ. මේ දෙකම පුතේ හොඳට අවබෝධ කරගන්න. මොකද විභාගෙදී ගොඩක් වෙලාවට අහනවා O level දරුවන්ගේ සහ A level දරුවන්ගෙන් උත්තර බෑවුම සහ අවතල බෑවුම කියන එක. ඒක නිසා හොඳින් තේරුම් අරගන්න. ඊළඟට තියෙන ලක්ෂණයක් තමයි පුතේ සානුව කියන්නේ. සානුවක් කියන්නේ පුතේ කඳුකර භූදර්ශනයක උස් කඳුකර භූදර්ශනයක පවතින සමතල භූමියක් අපි හඳුනා ගන්නවා.